ආයිබෝන් හැමෝටම ඔන්න ඉතින් පෑ ගානක් එක දිගට වැහලා පොඩි වෙලාවකට පෑවුවා. දැන් අපි බලමු පොඩ්ඩක් පාර පැත්තට ගිහිල්ලා. ඉතින් අපේ ගෙදර ඉඳලා පාරට යන්න තියෙන පොඩි පාර තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා බණ්ඩක්ක වගේ යන්න බෑ. දියසෙවල් බැඳලා එක දිගට මේ දවස් 3-4ම බැහැලා හොඳටම දියසෙවල් බැඳලා තියෙනවා. හොඳට ලෙස්සනවා. ඉතින් ප්‍රවේශමෙන් තමයි අපිට යන්න වෙන්නේ. බයික් එකක් ගන්න හරි අමාරුයි, බයයි ගොඩක්. හෝදන්න විදියකුත් නැහැ. මගේ මේ ප්‍රෙෂර් ගන් එක කැඩලා මේ දවස් ටිකේ. ඒ නිසා හෝදන්න විදියකුත් නැහැ. මේ විදිහට තමයි ඉතින් යන්න වෙන්නේ. ඉතින් බලමු කොහොමද පාරට ගිහිල්ලා තත්ත්වය. දැන් ඉතින් මේ පැය ගන්නකට පස්සේ තමයි අපි එළියට යන්නේ. එක දිගටම දවසක්ම වැස්සා. වැහලා අපේ ගොඩාක් ඉඩම් යට වෙලා තියෙන. අපි බලමු ගිහිල්ලා කොහොමද තත්ත්වය කියලා. මුලින්ම අපි පාරට යමු බලන්න. රයිට්. ඔන්න අපේ පාර. මෙතනින් තමයි අපි අඩි 3 පාරෙන් අපි ගෙදරට යන්න ඕනේ. පේනවනේ වැහලා හොඳටම පාර දෙපැත්තේ ඔක්කොම හොදලා ගිහලා තියෙන්නේ. ඔය විදිහට තමයි පාරේ තත්ත්වය. ඉතින් වාහනත් නැහැ අද, මිනිස්සුත් පාරේ අද නැහැ. හැමෝම ගෙවල් වලට ලෑස්ති. මොකද වැස්ස නිසා එළියට බහින්නේ නැහැ. ඔය විදිහට තමයි ඉතින් පාර තියෙන්නේ අද. එහෙනම් දැන් අපි යමු අපේ ඉඩම පැත්ත බලන්න පොඩ්ඩක්. මේක කුරුදු ඉඩමක් තමයි අපේ. ඉතින් මේ ඉඩම තියෙන්නේ පොඩ්ඩක් ගඟ අයිනේ. ඒ හින්දා පොඩ්ඩක් බලමු අපි ගිහලා ඉඩමේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් මේ හරිය නම් උලක් නැහැ. මේ හරිය සාමාන්‍ය මේ වැහැපු වතුර ටික තාම බැහැගෙන යන ගමන් තියෙන්නේ. අලුතෙන් පෙළ දාපු හරිය. ඉතින් ගැටලුවක් නැහැ. පාරේ යන්න බෑ. ඉතින් මඩ වෙලා තියෙන හොඳටම. ඉස්සරහට ගිහලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතින් මේ ඉඩම ගොඩක් දුරට මේ ගඟ අයින තියෙන නිසා හැම වෙලේම යට වෙනවා. දැන් මෙහෙම යට වුණාම වෙන්නේ අලුතෙන් එන කුරුඳු පැල ඔක්කොම මැරලා යනවා. ඉතින් ඒවා වතුරට යට වෙලා මැරලා යනවා. ඉතින් බලමු අපි තව ටිකක් ඉස්සරහට ගිහලා කොහොමද තත්ත්වය කියලා. මේ හැරෙනම් පොඩ්ඩක් අන්ද වගේ නිසා මෙහෙට එච්චරම වතුර එන්නේ නැහැ. මෙතනින් පස්සේ තමයි ටිකක් ගැටලුව තියෙන. බලමු ගිහලා කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔන්න පේනවා දැන් මේ විදිහට. මෙතන ඉඳන් දිගටම ගම් වතුරින් යට වෙලා තියෙන්නේ. ඉතින් ගඟ ළඟ නිසා ගොඩක් වතුර ටක් ගාලා මෙහෙට ගහනවා. ඉතින් මේකේ අක්කර 4කට වඩා ඉඩම තියෙනවා. මේ අක්කර 4ම සම්පූර්ණ දැන් ගම් වතුරින් යට වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ කුරුඳු ගස් හැම එකක්ම යට වෙලා තියෙන්නේ. ඔය විදිහට ඉඩම් පල්ලෙහා තියෙන්නේ. පාර ටිකක් උඩින් තියෙන්නේ අපි. ඉතින් සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙනවා. ඉතින් අපි මේ ඉඩමට ළඟදී දැම්ම මේ කුරුඳු රොඩු සහ කට්ට අපි තම්බලා ඉවත් කරන ඒවා. ඒතර ඒවා පොහොර වෙනවා. දැන් ඔයාලට පේනවා ඔක්කොම මේ විදිහට උඩට මතුවලා තියෙනවා. පා වෙනවා නිකන් මෙන්න මේ විදිහට. ඉතින් වැඩක් නෑ ඔක්කොම දැන් ඔක්කොම පල්ලෙහාට කානුව දිගේ යනවා මේවා. ඉතින් ගොඩක්ම දාලා තියෙන මේ ඔක්කොම දැන් ඉතින් පල්ලෙහාට වතුර අඩු වෙනකොට හිම්ම යයි. ආපහු දාන්නවා ඉතින් වැඩක් නෑ ඒකට. මේකෙන් වෙන්නේ ඉතින් කුරුඳු පැල ටික මැරෙනවා. ලොකු ගස් වලට නම් ලොකු හානියක් නෑ. පැල වලට තමයි හානිය තියෙන්නේ. ඒ වලට පේනවා මේ හැම තැනම වතුර. මේ විදිහට ඔය අර දාපු රොඩු ඔක්කොම උඩට ඇවිල්ලා. දැන් ඒවා පාවීගෙන යනවා. දැන් ඉතින් පොඩ්ඩක් වැස්ස අඩුයි. ඒ වුණාට ආපහු කළු කරනවා. මම හිතන්නේ දැන් හවස වෙනකොට ආයෙ හොඳට වහින්න පටන් ගනී. තා පොඩ්ඩක් වැස්සුම් නම් ඉතින් ගොඩක්ම යට වෙනවා. ඒකෝල දැන් ඉතින් අපි ප්‍රධාන පාරේ එක තැනකින් පොඩ්ඩක් වතුර දැම්ම පාලම ළඟින්. ලොකුවට නෑ. ඉතින් තව වැස්සොත් නම් හැබැයි ඉතින් මුළු ටවුන් එකම යට වෙනවා. මේ ගොඩක් කාලයකට පස්සේ තමයි මෙච්චර යට වුණේ අපේ පැත්ත. ඔයාලට පේනවා දෙපැත්තෙම මේ විදිහට වතුර දාලා තියෙන්නේ. ඉතින් මේ වැස්සත් එක්ක සර්පයිත් ගොඩක් දුරට වතුරේ ඉන්න පුළුවන්. ඉතින් අර හිඳ ප්‍රවේශමෙන් අපි යන්න ඕනේ. ඉතින් මම ඉඩමට නම් බහින්නේ නැහැ. පාර දිගේ විතරයි යන්නේ. මොකද ඉඩමේ කාණු තියෙනවා. ඒ හින්දා බයයි අපි දන්නේ නැහැ. සමහර තැන් වල ටිකක් කාණු ගැඹුරයි. පාර දිගේ විතරයි යන්නේ. ඒකෙත් ගොඩක් දුරට අපිට යන්න බෑ. මෙතනින් පස්සේ දිගටම යට වෙලා තියෙන්නේ. මෙතනින් පස්සේ ගොඩක් ඉඩම් පාතයි අපේ. ඔයාලට පේනවා හැම තැනම දැන් යට වෙලා තියෙන්නේ මේ විදිහට. මේ දිගටම දැන් මෙතනින් පස්සේ අර තව පොඩ්ඩක් දුර යන්න පුළුවන් අපිට. ඉතින් තව මේ පේනවද? තේ ඉඩනුත් යට වෙලා තියෙන්නේ මේ. තේ පැත්තත් යට වෙලා. ඉතින් මේ ඉඩම නම් අපේ නෙමෙයි අල්ලපු ගෙදර ඉඩමක්. ඉතින් ඒ යාළගේ
තේ ඉඩනුත් යට වෙලා තියෙන්නේ මෙහෙම. ඔය සම්පූර්ණ දැන් පාර වතුරෙන් යට වෙලා තියෙන්නේ. දැන් එන්න මේක පල්ලමට යන්නේ හින්දා මෙතනින් පස්සේ අපිට ගොඩක් යන්න බයයි. අපි තව චුට්ටක් දුර ගිහිල්ලා නවතිනවා. ඊට පස්සේ යන්නේ නැහැ. මොකද ගඟේ කිඹුල්ලුත් ටිකක් ඉන්නවා. ඒ නිසා පොඩ්ඩක් යන්න බයයි අපිට. හදිසියෙවත් ආවොත් එහෙම කිඹුලෙක් පොඩි ඈත් එක්ක මම යන්නේ. ඉතින් මම පොඩි ඈත් එක්ක යන නිසා ටිකක් දුරට යන්න බයයි. සාමාන්‍ය තාම අඩියක්වත් වතුර නෑ මේ හරියට නම්. ඉස්සරහට යනකොට ටිකක් ගැඹුර වැඩි වෙනවා. මොකද එන්න ඉඩම පාත වෙනවා මේ විදියට. මේ පාරේ විතරයි අපිට යන්න පුළුවන්. කාණු ගොඩක් ගැඹුරයි. ඒ හින්දා අපි කාණු වලට බහින්නේ නැහැ. පාරේ විතරක් මේ විදියට යනවා. ඉතින් මේ පැත්තේ ගොඩක් දුරට දැන් හැමතැනම වගේ යට වෙලා තියෙන්නේ. මේක සෑහෙන කාලයකට පස්සේ තමයි මෙහෙම යට වුනේ. ඉතින් ඔහොම තමයි අපේ කුරුදු ඉඩම්. පොඩක් බලන්න පේනවනේ සම්පූර්ණ යට වෙලා තියෙන්නේ. අක්කර 4කට වැඩිය දැන් කුරුදු සම්පූර්ණ යට වෙලා තියෙන අපේ විතරක්. ඉතින් අනිත් අයගේ බැලුවොත් ඒවත් ගොඩක්ම යට වෙලා තියෙන්නේ මේ විදියට. ගඟ අයින තියෙන ඉඩම් ඔක්කොම වගේ මේ විදිහට යට වෙලා තියෙන්නේ. ඉතින් අපි මෙතනට විතරයි යන්නේ. මෙතනින් පස්සේ අපි යන්නේ නැහැ. මොකද ඒ බයයි. ඒ හින්දා අපි මෙතනින් ආපහු හැරලා යනවා.